මගේ රත්තරනේ ඔයා ආමේ ඉන්නේ මදු මගේ මදු චුච්චු දෙන්නකෝ මදු චුච්චු දෙන්නකෝ මදු මෙන්න මදු ඉන්නවා ඔය අර ඉන්න මගේ මදු අනේ මදු යදු අන්න මදු මම ඔයාට ආදරේ මදු අනේ මදු එන්නකො කොහොමද ඔයද ගියේ මදු මගේ මදු අනේ මදු මම ඔබට අත්තරක් දෙන්න මදු ඕම නවතින්නකෝ ඔය අනේ අර ඉන්න මදු අන්න මදු ඉන්නවා ඔය ආදිලේ හට ගේනවර මම මොකක් කියලාද මේ දෙවියන්ට කතා කරන්න ඕන මොකක්ද ළමයෝ කිව්වේ මේ මහරජතුමනි කඩප්පුලි බණ්ඩාර දේවුන්නාන්සේට වැඩලා බණ්ඩාර දෙවියනි මේ මගේ බුත් කුමරුවන් සුව කරගන්න කියනවද මදු අන්න ඉන්නවා මගේ මදු යහපති බණ්ඩාර දෙවියනි මේක සුව කර මේක කාන්තාවක් තමයි ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා කියලා පෙන්වන්න කරනවා හරි කියලා බලන්න දෙයනේ කරන දෙයක් ඉක්මනට කෙරුවා මේ බණ්ඩාර දෙයනේ ඇයිනේ මේක කාන්තාවක් තමයි ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියනවා මේ දෙවනවාද මේ කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධයක් තියෙනවලු මේ රාජකුමරු එහෙමයි වගුන්නේ එහෙමලු ඒ ප්‍රේම සම්බන්ධේ අතරමැදි නවත්තලා තියෙන දෙවනවාද ඒ සම්බන්ධතාවයේ අතරමැදි නවතා දැමුවලු එහෙමයි කියන්නේ එහෙම වුණා මේ බණ්ඩාර දෙයනේ එහෙම දෙයක් වුණාලු ඇත්තයි කියන්නේ ඕකේ නිරෝගී තත්ත්වයට පත් කරන්න ඒ කාන්තාවකට ලබා දෙන්න වෙන කැමතිද කියලා අහන්න මේ කුමාරයන් වහන්සේ සුව කරන්න නම් ඒ කාන්තාව මේ කුමාරයාට ලබා දෙන්න ඕනලු මෙතෙන්ට ගෙන්නලා දෙවියෝ ඉදිරියේම එහෙමයි කියන්නේ එහෙම කරන්න බෑ ඉල්ලන තරමක් වසුරන් දෙන්නම් කියන්නේ වසුරන් වලට මේව කරන්න බෑ කියන උදහස් ඉගෙන කැමති හොඳයි එහෙනම් මගේ කාන්තාව රැගෙන ඉන්නකෝ මගේ පුත් කුමරු සුව වෙනවා නම් මට මොනවද කරන්න බෑ මහරජතුමනි මාව නිදහස් කරේ කොටකට වී සිටිනෝ දේව නිදහස් කළා නෙවෙයි එහෙනම් මේ උන්නේ දෙවියන්ට පවසන්න මේ ඒ කාන්තාවිය ඒ සනුලිය රැගෙන ආවා කියලා අනතුරක පත්වෙන්න දෙයියනේ ඒ කාන්තාවියක් රැගෙන ආවිල්ලා තිබෙනවා දැන් ඒ කාන්තාවිය මේකට බාර දෙන්න කියන්නේ මොනවද මේ කියන්නේ
මොකක්ද? අනේ වරදතුමනි. වරදතුමනි මේ කාන්තාවිය රාජකුමරට බාර දෙන්නලු. හොඳයි. ඕනම දෙයක් වෙද්දී ගල මොනව කරන්නද? අනේ නන්දන කුමරුවනේ. එච්චරයි. අනේ නන්දන කුමරුවනේ. ඔයා මේ මොකද මේ? ඒ වගේ මට හිතා ගන්න කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අර කොළුව මෙහාට ආවනම් නන්දන කුමරුවනේ. දැන් මොනවද තව මගේ කෙරෙන්න ඕන? දෙවියන්ගෙන් අවසර අරන් මම යන්නේ නේද? මේකට කෙරෙන්න තියෙනවා. මේ මන්නාර දෙයියනේ මට එහෙමනම් මන්දිරයට යන්න අවසරයි. අවසර තියෙනවා. එච්චරයි. එහෙනම් මම යනවා. පුච්චරම සුව කරලා යවන්න. නන්දන කුමරුවනේ. දැන් කියන්නේ කොහොමද සිද්ධ වුනේ කියලා. මාව දවස් කරේ. ඇයි? අතකට විසිටින්නකෝ. අර මේ අර මාමන්නේ කන්නල මාමන්නේ. ඊමාරේ තුමා ගියා. යන්න. දැන් ඔක්කොම නවත්තන්න. ඒ කියන්නේ හරි කියන්න බෑ. ඇයි මොකද වෙලා තියෙන්නේ? හරි අපූර්වට මිනිසුන් මුලා කරන්න පුළුවන්. කොහමද මගේ වැඩ? අපූර්වයි ආඩම්බරයි. අනේ මට නම් තේරෙන්නේ නැහැ මේ කොහොමද කියලා. අය එනේ කන්නේ නේද? අන්න කියනකොටම තේරෙනවා මහත්මයා. අර එනවා. නෑ මම බොරුවට කිව්වේ. එනවා අර ඇත්තම තමයි අර බලන්නකෝ අර එන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ නන්දන කුමරුවනේ කියන්නකෝ කොහොමද කියලා. රාජකුමර මේ එතකොට කවුද මේ ළමයෝ මේ තමයි මගේ ආදරවත්. මෙයාගේ නම මතු. හොඳයි. හරි ආලම්බලයි මට. ඒයි. මට කරන්න දීලා මාමන්නේ. ඔයාගේ නම හරි පාන. ඉතින් දැන් යොන් නේද හොඳ මෙතන. යන්න ඉස්සෙල්ලා උඹලා දෙන්න රාජ්‍යකයක් වත් කියන්න දෙන්නේ. ඒ මොනවා කියන්නද? මොකක්ද කිව්වේ? උඹලා දෙන්න රාජ්‍යක කියලා මන්ද උඹලා දෙන්න බාර දීලා මම අනේ නන්දන කුමරුවනේ මොනවද කියන්න හදන්නේ? හොඳයි. කියන දෙයක් ඉක්මන් කරලා කියලා කියත් හොඳයි. අද්දක තියන්නකෝ. ඔන්න මගේ අත දුන්නා. මණ්ඩල කිඹුල්වත් පුර ළඟට ආවම දෙතර ගෑ හරි අචල් කොක් ඇයි මොකද? අල්ලහුටන් මල්ලේ මොනවද කියාපන් කවුද? ඒකේ මුතුනේ ඌට කන්නට ගොන තරිගිට ටක්කටන් ඉස්ද පතුනේ දේව වරමින් ලැබුණි ගෑනිව මිනිහා කියන දේ අතාගෙන හොඳින් කාලය ගෙවාපන් එහෙම කියලත් අන්නත්දම් කටේ දත්තික හරාපන් මොකද? අපේ ගෙදරට මේ බලන්න මේ ඉව අරගෙන දුවගෙන යන හැටි. කමන්නේ ඔක්කොම අරන් ගියත් කමන්නේ. නන්දන කුමරුවනේ ඇත්තටම මං කවදාවත් හිතුවේ නෑනේ. ඔය මට ආවේ නැවතවත් මොන ගැහි කියලා. සිර මන්දිරේ සිර කරලා මම විඳපු දුක් නම් කියා ගන්න බැරි තරම් මම දුක් විඳිනවා. මන්දිරේ ඉන්නොත් මගේ හදවතින් මම විතර මේ රාජ මන්දිරේ හිටියේ.